ඩිග්‍රී එකෙන් පස්සේ ජොබ් එකක් කරන්න තියෙන අවස්ථාව ගැන මොකද හිතන්නේ? ඉංග්‍රීසි හොඳයි. හැබැයි ඉංග්‍රීසි ක්ලාස් ඉටලි තියෙනවා නම් වඩා හොඳයි. ඉතාලිය තෝරගත්තේ ඇයි? ඒකිනුත් මේ යුනිවර්සිටි ඔෆ් බොලොඤ්ඤා තෝරගත්තේ ඇයි? එමරියා රොමානියා කියන රීජන් එක තමයි ඉටලි වල හොටිකල්චර් ඉන්ඩස්ට්‍රි එක ලොකෝටම ගන්න දිස්ත්‍රික්කය. ලංකාවේ යුනිවර්සිටි එකක පළවෙනි දවසයි මෙහි යුනිවර්සිටි එකක පළවෙනි දවසයි අහකට පොළොව වගේ. අනේ ලෝකේ අනිත් හැම රටකින්ම මාර ගොඩක් සෙනග එනවා. මුලින්ම මම හිතන්නේ හිටියේ නැහැ ඒක මේ තරම් දියුණු රටක් කියලා. අපි කරපු විදිහ නෙවෙයි. මෙයා කරපු විදිහ නෙවෙයි සමහරක් විට ඔයා කරන්නේ. ඊළඟ සතියේ ආපහු එක්සෑම් ඩේට් එකක් තියෙනවා එදාට කියලා දාගන්න. විශේෂම කියන්නේ Erasmus ක්ලාස් කියන්නේ. ප්‍රී එන්රෝල්මන්ට් එක හම්බුණයි කියලා වීසා එක හම්බෙන්නේ නැහැ. ඒකට තමයි යුනිවර්සිටි එක අපි වෙනුවෙන් කරලා දෙන්නේ. ආයිබෝන්. ඉතාලි ස්ටුඩන්ට් ලයිෆ් එක සහ ඉතාලියට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එද්දී මොනවද ඕනේ කරන්නේ කොහොමද වෙන්න ඕනේ කියන එක ගැන කතා කරන්න තමයි ලැහැත්තිය. වෙනදා හැමදාම මමනේ කතා කරේ. අද අපිත් එක්ක එකතු වෙනවා සකුන්ත රසංජන. සකුන්ත 2024 බැච් එකට තමයි ඉතාලි 2024 ඔක්තෝබර් බැච් එකට තමයි මේ ඉතාලියේ මාස්ටර්ස් කරන්න සිලෙක්ට් වෙලා ආවේ. අද අපිත් එක්ක එකතු වෙනවා සකුන්ත. කොහොමද මේ බෑග්ග්‍රවුන්ඩ් එක? A level මොනවද කරේ? ඊට පස්සේ කොහේ යුනිවර්සිටි එකටද ගියේ ලංකාවේ? මොකද්ද කරපු ඩිග්‍රිය? ඊට පස්සේ මෙහාට ආවේ ඇයි? එන්න හිතුනේ ඇයි කියලා ඒ විස්තර ටික කතා කරමු ඉස්සෙල්ලාම. ලංකාවේ කරේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඇග්‍රිකල්චර් රිසෝස් මැනේජ්මන්ට් ඇන්ඩ් ටෙක්නොලොජි කියන ඩිග්‍රී තමයි කරේ. එතකොට මගේ බේස් එක උනේ කියන්නේ මම A-level වලට කරේ ඇත්තටම බයෝ සයන්ස් වලින් ඇග්‍රිකල්චර්. කියන්නේ මගේ මූලික ආසාව තිබ්බ ඇත්තටම ඇග්‍රිකල්චර් පැත්තේ ඉස්සරහට යන්න තමයි. ඊට පස්සේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඩිග්‍රී කරා ඇග්‍රිකල්චර් බයොලොජි තමයි ස්පෙෂලායිස් කරේ. ඊට පස්සේ එහෙම කරලා ඊළඟට යම් කාලයක් මම ඉන්ටර්න්ෂිප් එකක හිටියා. මුලින්ම ඒ කියන්නේ හොටිකල්චර් ඉන්ඩස්ට්‍රි එකේම තියෙන ආයතන දෙකක හිටියා ඉන්ටර්න්ෂිප් එක කරලා. ඊට පස්සේ අතරම එකක් ඉන්ටර්න්ෂිප් එකක් අනිත් එක ජොබ් එක කිව්වොත් හරි. ඊට පස්සේ ඒ ආයතන දෙකේ එහෙම ඉන්ටර්න්ෂිප් එක සහ ජොබ් එක කරලා ඊට පස්සේ මගෙම කියලා මම ගවර්න්මන්ට් රෙජිස්ටර් කරපු හොටිකල්චර් නර්සරි එකක් පටන් ගත්තා. එහෙම කරන් ඉන්නට තමයි මට හිතුනේ තවදුරටත් ඉගෙන ගන්න එක හොඳයි කියලා. හැබැයි තව දෙයක් අත කරන්න ඕන නම් කැම්පස් එකේ පොඩි කාලෙම RA පොසිෂන් එකක් හිටියා. ඔය ඔක්කොම කරලා තමයි හිතුවේ හොටිකල්චර් සයිඩ් එක හොඳයි. ඒ පැත්ත ඉගෙන ගන්න. ඊට පස්සේ තමයි ගොඩක් දේවල් හෙව්වේ මොන රටවල්ද තියෙන්නේ ඉගෙන ගන්න. ඊට පස්සේ ඉටලි ස්ටුඩන්ට් වීසා ගැන කියන දේවල් වලට පෙරම් පිරුවේ අන්නර කියන බෑග්ග්‍රවුන්ඩ් නිසා. එතකොට මේ ඉතාලිය තෝරගත්තේ ඇයි? ඒකිනුත් මේ යුනිවර්සිටි ඔෆ් බොලොඤ්ඤා තෝරගත්තේ ඇයි? අනිත් එක දැන් කොහොමද ඇප්ලයි කරද්දී යුනිවර්සිටි බොලොඤ්ඤා විතරද ඇප්ලයි කරේ? එහෙම නැත්නම් මේ ඉතාලියේ තියෙන තව යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරාද? නැහැ අයියේ. ඇත්තටම මේ ඩිග්‍රී එක තෝරගන්නකොට මම ඩිග්‍රී අතරම සිලෙක්ට් කරේ මාස්ටර් පෝර්ටල් හරහා. මාස්ටර් පෝර්ටල් එකේ අපිට ඔක්කොම ලෝකෙ තියෙන ඔක්කොම යුනිවර්සිටි වල තියෙන විස්තර බලා ගන්න පුළුවන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ගැන. එහෙම බලපුවාම එකටම මේ මට කියන්නේ ටච් වෙච්ච යුනිවර්සිටි තමයි යුනිවර්සිටි ඔෆ් බොලොඤ්ඤා කියලා කියන්නේ. ඒකේ ඉන්ටර්නැෂනල් හොටිකල්චර් සයන්ස් කියන ඩිග්‍රී එක. ඊට පස්සේ ඊළඟට තියෙන ප්‍රශ්න තමයි දැන් අපේ සාමාන්‍ය ඉටලි කියලා කිව්වහම ලංකාවේ කට්ටිය ඉටලිය ගැන දන්නේ එක හැම වැඩ කරන්න යන රටක්. ඊට පස්සේ ඉගෙන ගන්න කෙන පැත්තක් ගැන අරගෙන හිටියේ නැහැ. එතකොට මම ඒ ගැන ඊට පස්සේ පොඩි රිසර්ච් එකකුත් කරා ඉගෙන ගන්න එක හොඳයිද කියන මම බලපුවා. ඊට පස්සේ හොටිකල්චර් ඉන්ඩස්ට්‍රි එක ගත්තාම යුරෝප් වල නෙදර්ලන්ඩ්ස් වලට පස්සේ සෑහෙන ලොකු රෑන්කින් එකක ඉන්නවා ඉටලි. ඒක අනිත් අය දන්නේ නැති වුණාට. ඊට පස්සේ දැන් මේ යුනිවර්සිටි ඔෆ් බොලොඤ්ඤා තියෙන්නේ එමිලියා රොමාඤ්ඤා කියන රීජන් එකේ. එතකොට එමිලියා රොමාඤ්ඤා කියන රීජන් එක තමයි ඉටලි වල හොටිකල්චර් ඉන්ඩස්ට්‍රි එක ලොකෝටම කරන දිස්ත්‍රික්කය. කියන්නේ එළවලු පළතුරු මල් වගේ කියන ඔක්කොම වැඩ කරලා තියෙන්නේ මෙහෙම. එතකොට මම හිතුවේ නම් මේ කියන ඔව් එතකොට හොඳයි තියෙන පොෂන් උත් හොඳයි. ඊට පස්සේ ජොබ් කියන හොයලා බලපුවම LinkedIn එකේ එහෙම ජොබ් පොෂන් උත් තියෙනවා. ඔව් දැන් මේ සකුන්ත කියපු එක ගැන ඇඩ් කරන්න ඕනේ දෙයක්. මොකද ඉතාලියේට ලංකාවෙන් අවුරුදු අන්තිම අවුරුදු 10 15 ඇතුළත තමයි මේ ස්ටුඩන්ට්ස්ලා පිරිසක් එන්න ගත්තේ. මොකද ඊට කලින් ඉතාලියට මේ ලංකාවෙන් ආවේ ඔක්කොම වැඩ කරන්න විතරයි. ස්කිල් මයිග්‍රේෂන් උනේ නැහැ. හැබැයි අපේ සීනියර්ස්ලා බැච් එකක් ආවා. එතන 5 දෙනෙක් ආවා. හැබැයි ඒ කට්ටිය තමයි මේ ලොකු සෙට් එකක් විදිහට මම හිතන්නේ ඉතාලියට මුලින්ම ආපු මේ ස්ටුඩන්ට්ස්ලා විදිහට ආපු සෙට් එක. ඊට පස්සේ අපි 6 දෙනෙක් ආවා. ඒ කට්ටිය ආපු හින්දා ඊට කලින් තැන් වලින් ඇවිල්ලා දෙනවා එකනා දෙන්න මේ ඉතාලියේ ස්ටුඩන්ට්ස්ලා විදිහට. මොකද මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඉතාලියේ ඒ කාලේ අවුරුදු 15කට ඉස්සර කලින් මේ ඉංග්‍රීසි වලින් මං හිතන්නේ ඩිග්‍රී කරලා නැහැ.
හැබැයි දැන් කොහොමත් යුරෝපේ හැම රටකම යුරෝපේ මොන රටකට ගියා ජර්මන් ගියොත් ජර්මන් ෆ්‍රාන්ස් ගියොත් ෆ්‍රෙන්ච් ඉතාලියට આવොත් ඉතාලිය ඔය භාෂාවේ ප්‍රශ්නේ තියෙනවනේ. හැබැයි දැන් අන්තිම අවුරුදු 10 15 ඇතුළතදී මේ යුනිවර්සිටි ඔක්කොම ඉංග්‍රීසි වලින් උපාධි දෙන්න ලැහැත්ති මේ කරලා තියෙනවා. ලංකාවෙන් නොආවට අපි ආවට පස්සේ තමයි දන්නේ ලෝකේ අනික් හැම රටකින්ම මාර ගොඩක් සෙනග එනවා මේ ස්ටුඩන්ට්ස්ලා ඉතාලියට. සරලවම මේ අපේ පැති වලින් ගත්තොත් ඉන්දියාවෙන් පාකිස්තානෙන් හෙන ගොඩක් එනවා. ඒත් එක්කම ඉරාන් වලින් හිතාගන්න බැරි පිරිසක් අවුරුදු දෙකට එකතු වෙනවා මෙහේ යුනිවර්සිටි වලට. ඊට අමතරව ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවෙන් අනන්තවත් පිරිසක් එනවා. ඉතින් 2016 දී අපේ සෙට් එක තමයි අපි දැනුවත්ව එක බල්ක් එකක් විදිහට මේ ලොකුම පිරිසක් ඉතාලියට ආවේ 6 දෙනෙක් අපි. එතනින් පස්සේ දිගටම එන්න ගත්තා. මේ වෙද්දි නම් මේ ඒක නිවුස් එක හැමෝටම ගිහිල්ලා තියෙනවා. මෙන්න මෙහෙම ඔපචුනිටි එකක් තියෙනවා කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ හින්දා දැන් මේ ලොකු පිරිසක් ඇප්ලයි කරනවා. අනිත් එක ලොකු පිරිසකට chance එකක් හම්බ වෙනවා. ඔය කියන්නේ ඇත්තටම මේ එතන ඒකට කරන්න ඕන මේ මට තේරිච්ච දේ තමයි දැන් යුනිවර්සිටි ඔෆ් බොලොඤ්ඤා වලින් හැම අවුරුද්දකම මේගොල්ලෝ ඉන්ටර්නැෂනල් ඩිග්‍රී ඔෆර් කරන ප්‍රමාණය වැඩි කරනවා. දැන් මේ ගිය අවුරුද්දෙත් මට ආරංචි ලැබුණ විදිහට ෆාමසිටිකල්ස් වලට ඒගොල්ලෝ වෙන ඩිග්‍රී එකක් ඔෆර් කරලා තියෙනවා. එතකොට දැන් අපේ ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකනොත් අහපුව ඒගොල්ලෝ තව ඩිග්‍රී ඔෆර් කරන්න යනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ මට තේරෙන විදිහට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලව ගෙන්න ගන්න. ගෙන්න ගන්න. මෙහෙමයි දැන් මම අවුරුදු 8මාරක් විතර වෙනවා මේ ඉතාලියේ. 2016 ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා දැන් ජොබ් එකක් කරන හින්දා. එතකොට මේ හැම අවුරුද්දකම වෙන ස්ටුඩන්ට්ලා අනිවාර්යෙන් අපිව කන්ටැක්ට් කරනවා. ඉතින් හැමෝගෙම විස්තර එකතු කරගෙන බලපුවාම දැන් ලොකු පිරිසක් ඇප්ලයි කරනවා. අනිත් එක බොලොඤ්ඤා විතරක් නෙවෙයි දැන් ඉතාලියේ හැම යුනිවර්සිටි එකක්ම ඉංග්‍රීසි වලින් මේ බැචලර් ඩිග්‍රී එකයි මාස්ටර්ස් උයි PhD ඊට අමතරව දෙන්න පුළුවන් ගොඩාක් මේ ඒවා ඉංග්‍රීසි වලින් ඔෆර් කරනවා. මේ මිලාන් පොලිටෙක්නිකෝ ටොරීනෝ පීසා අංකෝනවල තියෙන එක එතකොට එතනින් පල්ලෙහා සිසිලිය රටේ තියෙන හැමතැනම යුනිවර්සිටි දැන් ඔෆර් කරනවා. ඉතින් මේ ලොකු පිරිසක් එන්න බලාගෙන ඉන්නවා. අපි ඒකයි මේ වගේ වීඩියෝ එකක් කරන්නත් අනිත් හේතුව. අනිත් එක මුළු ලෝකෙම අල්මා මාටර් කියන නම තියෙන්නේ මේ යුනිවර්සිටි ඔෆ් බොලොඤ්ඤා කියන එකට. ඒ කියන්නේ යුනිවර්සිටිස් වල මව්පදවිය කියන එක. ලෝකේ පළවෙනිම යුනිවර්සිටි එකක් විදිහට අධ්‍යාපන ආයතනයක් විදිහට රෙජිස්ටර් වෙච්ච ආයතන විදිහට ගන්නේ යුනිවර්සිටි ඔෆ් බොලොඤ්ඤා. ඒ කියන්නේ ඊට කලින් ඔය මේ මෙසොපොත් මොකද්ද මේ මිඩල් ඊස්ට් වල මේ පරණ කාලයක් තිබිලා තියෙනවා මේ යුනිවර්සිටි එකක් පොඩි අධ්‍යාපන ආයතනයක්. ඒක ඒ කැටගරි එකට ගන්නේ නැහැ. එතනින් පස්සේ හැදිච්ච මුල්ම එක තමයි ඉතාලියේ යුනිවර්සිටි ඔෆ් බොලොඤ්ඤා කියන එක. ඉතින් එතකොට රෑන්කින් වල ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ලෝකේ টොප්ම ලෙවල් එකේ යුනිවර්සිටි එකකට එන්න පුළුවන් යුනිවර්සිටි බොලොඤ්ඤා ඇප්ලයි වෙනවා නම්. ඊළඟට රෑන්කින් මෙහෙමයි. ඉතින් රෑන්කින් ඕවර්ऑල් රෑන්ක් එක වෙනයි. ෆැකල්ටි යන ඉංජිනේරින් ෆැකල්ටි රෑන්කින් එක වෙනස් වෙනවා. ඒක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. ඇග්‍රිකල්චර් ෆැකල්ටි වෙනස් වෙනවා. මැනේජ්මන්ට් වෙනස් වෙනවා. ඒක ඉතින් වෙනස් වෙන දෙයක් නේ. ඔය දැන් ලේටස්ට් අප්ඩේට් එක අනුවයි යුනිවර්සිටි ඔෆ් බොලොඤ්ඤා දැන් කලින් අවුරුද්දේ 150 ගණන් වගේ තිබුණේ. දැන් මේ වෙද්දි 130 ගණන් වලට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒකෙත් තමයි ඇග්‍රිකල්චර් ඊට පස්සේ ඇග්‍රිකල්චර් ලයිෆ් සයන්සස් මෙඩිසින් එහෙම ගත්තාම සමහර ඒවා මුල් 50 අතර. සමහර මුල් 100 අතර. ඒ වගේ අර අයියා කිව්ව විදිහට මේ ෆැකල්ටි එකටම මේකේ රෑන්කින් වෙනස් වෙනවා. টොප් රෑන්කින් වලට අපි දැන් ඇවිල්ලා තින්නේ. සෑහෙන එඩියුකේෂන් පැත්ත රිසර්ච් පැත්ත ගොඩක් අප්ඩේට් කරලා තියෙනවා. අනිත් එක ඉතින් දැන් මේ යුනිවර්සිටි බොලොඤ්ඤා තියෙන එමිලියා රොමාඤ්ඤා කියන රීජන් එකේ. යුනිවර්සිටි බොලොඤ්ඤා වල ඉඳලා විනාඩි 20ක දුරින් තමයි ෆෙරාරි ෆැක්ටරි එක තියෙන්නේ. හෙඩ් ඔෆිස් එක. ඩුකාටි එක. මසරාති ඊට පස්සේ ලැම්බෝගිනි. ඒ කියන්නේ වර්ල්ඩ් නම්බර් 1 රෑන්කින් වල තියෙන ඒ වගේ කම්පැනිත් එක්කත් කොලැබොරේෂන් එකක් තමයි යුනිවර්සිටි බොලොඤ්ඤා වලට තියෙන්නේ. මම කිව්වා ඉංජිනේරින් පැත්තෙන් අනිත් පැත්තෙන් තව අනන්තවත් දේවල් තියෙනවා. දැන් සකුන්ත කිව්වා වගේ වැඩිපුරම නෙදර්ලන්ඩ්ස් වලට පස්සේ ඉතින් ඇග්‍රිකල්චර් හොර්ටිකල්චර් මේ ෆීල්ඩ් එකක් තියෙන්නේ මෙහෙ. මේ හරි ඊළඟට අහන්න ඕනේ ඔය ලංකාවෙන් එළියට ආවේ පළවෙනි පාරටනේ. ඔව්. කොහොමද මේ ෆ්ලයිට් එකට නැංගා කොහෙද පැස්සේ තුර්කියද දුබයිද? තුර්කියද පැස්සේ. තුර්කියවල. ඔව්. තුර්කියවල එයාපෝට් එක දැකපුවාම මම හිතන්නේ පිස්සු හැදෙනවා. එතන පැය ගාණක් ඉඳලා හරි දැන් ඉතාලියට ගොඩ බැස්සා. බැහැලා කොහමද හොයාගෙන යන්න බෑ නවතින තැනකට. ඔව්. ඔය අතරේදී කොහොමද දැනුනේ මේ බැහැපු ගමන් ලංකාවෙන් පිටත් වෙලා මෙහෙන් ගොඩ බැහැපු ගමන් කොහොමද මේ දැනුනේ? එකටම අයියේ අපිට බොලොඤ්ඤා ඉතාලිය කිව්ව ගමන්ම මුලින්ම මං හිතන් හිටියේ නැහැ ඒක මේ තරම් දියුණු රටක් කියලා. එතකොට දැන් එයාපෝට් එකට ආවහම බස් යන විදිහ ඊට පස්සේ එයාපෝට් එකේ මිනිස්සු කියන්නේ ඒගොල්ලන්ගේ එන පැසෙන්ජර්ස් හැන්ඩල් කරන විදිහ ඊළඟට සරලම සිස්ටම් ඔක්කොම සම්පූර්ණම අපේ හිතන් හිටිය විදිහට ගොඩක් වෙනස්. වෙනස් කියන එකේ අදහස වෙන්නේ ගොඩක් දියුණුයි. එතකොට මුලින්ම
දැන් එහෙම කළා අර පාරේ මිනිස්සු යන විදිය ට්‍රාන්ස්පෝර්ට් එක මම දැන් හොයාගෙන ඉන්න දැන් අපේවනේ. එහෙම එනකොට මට දැන් ප්‍රශ්නේ තමයි මේ වගේ ලොකු ටවුන් එකක මම කොහොමද ඇවිදින්නේ? මේව ටවුන් එකම පුරුදු වෙන්නේ කොහොමද? කියලා නම් මොකද ප්‍රශ්නේ. හැබැයි දැන් නැක් කොහෙම ප්‍රශ්නයක් නෙමෙයි. නෑ ඔව් නෑ කොහොමද බොලොඤ්ඤා මේ ස්මාර්ට් සිටි කැටගරි එකට එනවා. ලෝකේ රටවල් වල මේ සිටිස් තියෙනවා ස්මාර්ට් සිටි කියලා දාලා. මොකද මෙහාට දවසකට ලක්ෂ 5කුයි 10 අතර සෙනඟක් මේ සැරිසරන හින්දා ලොකු සිටිය එකක්නේ බොලොඤ්ඤා. එතකොට ඉංග්‍රීසි කතා කරනවා. ටූරිස්ට්ලා ඉන්නවා. ටූරිස්ට්ලා ඕන තරම් ඉන්නවා. ඒ හින්දා පොඩ්ඩක් මිනිස්සු ඒකට පුරුදුයි මේ වෙද්දි කොහොමද? හරි ඊළඟට විශේෂම අද කතාව තමයි පිට රටකට ඇප්ලයි කරන්න ලංකාවේ සුදුසුකම් ඇති වුණාද සහ දැන් ඔයා යුනිවර්සිටි බොලොඤ්ඤා අපි කතා කරන්නේ. ඒතර බොලොඤ්ඤා වගේ යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්න මොනවද අවශ්‍ය වෙච්ච සුදුසුකම්? ඔයාගේ පැත්තෙන් කතා කරොත්. මගේ පැත්තෙන් කියන්නේ මම හොටිකල්චර් සයිඩ් එක ගැන කියන්නයි. එතකොට හොටිකල්චර් අපේ ඇග්‍රිකල්චර් ෆැකල්ටි එක ගත්තාම බයෝටෙක්නොලොජි, හොටිකල්චර්, ඊට පස්සේ සස්ටේනබල් ඇග්‍රිකල්චර් කියලා ප්‍රධානම ඩිග්‍රී තුනක් ඔෆර් කරනවා. තව ෆුඩ් සයන්සස් ඩිග්‍රී එකකුත් තියෙනවා. එතකොට තව ඉතින් දැන් අපේ බොලොඤ්ඤා වල ෆැකල්ටි තිබ්බට තව සබ් කැම්පසස් කීපයක් තියෙනවා. චෙසේනා, ෆොර්ලි, රවැන්නා. ඒ තැන් කීපයක තියෙනවා. එතකොට දැන් සුදුසුකම් ගැන කතා කරද්දී මේ මම ඇප්ලයි කරේ ඇග්‍රිකල්චර් බේස් එක ඩිග්‍රී එකෙන්. ඒතර මට සෙකන්ඩ් ලෝව එකක් තිබුණේ. සහ තව රිසර්ච් එක්ස්පීරියන්සස් ඒ වගේ දේවල් ටික. ඔව් සෙකන්ඩ් ලෝව එක ඇති වුණානේ කොහොමද ඇප්ලයි කරන්නේ? සෙකන්ඩ් ලෝව එක ඇති වුණා. අනිත් එක මේ දැන් ලංකාවේ BSc ඩිග්‍රියට කරපු සබ්ජෙක්ට්ස් ටික ඕකේ වුණා මෙහෙ මේ මාස්ටර්ස් වලට දෙන්න. ඔව් ඒ කියන්නේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේදී ඒගොල්ලෝ අහනවා එක එක සබ්ජෙක්ට්ස් වලට. ඒ කියන්නේ ඇග්‍රිකල්චර් ඇන්ඩ් ෆොරෙස්ට්‍රි, ඊට පස්සේ බයෝටෙක්නොලොජි, ඇග්‍රිකල්චර් ඉකොනොමික්ස් එහෙම කියලා එක එක ක්‍රෙඩිට් නම්බර් එකක් දෙනවා. මේ ක්‍රෙඩිට් ගන්න කව වෙලා තියෙනවා කියලා. එතකොට ඒ ක්‍රෙඩිට් ගන්න කව වෙලා තියෙනවනම් ඔව් ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම නෙමෙයි. දැන් සමහර ළමයි ඉන්නවා ෆුඩ් සයන්සස් කරලා එහෙම බේස් එකකින් ආව ළමයි. එතකොට තමන්ගේ ස්ටඩි ඒරියා එක තව රිසර්ච් ඉන්ටරෙස්ට් එක වෙනස් කරගන්න chance එක තියෙනවා. හැබැයි මම ඒකට ඇත්තටම කැප වෙනවා. මගේ කියන්නේ ඉන්ටරෙස්ට් එකක් තියෙනවා කියලා ඉන්ටර්වියු එකේදී ඒකට පෙන්නනවා. නැත්නම් ප්‍රශ්නයක් වෙනවා. ඔව් දැන් ලංකාවේ දැන් නම් අලුතෙන් හැදෙන ඔක්කොම ප්‍රෝග්‍රෑම් මේ එහෙන වයිඩ් ඒරියා එකකට යනවනේ. ඔව්. ඒතකොට දැන් මෙහෙදී අපි එද්දි 2016 එද්දිත් අපි දැක්කා අපි ඉගෙන මම ඉංජිනේරින් කරේ. එතකොට ලංකාවේ කරපු සබ්ජෙක්ට් එකකට අදාළව ඉංජිනේරින් කියපුවම ලොකු වාස්ට් ඒරියා එකක් එනවනේ. ඒකෙන්දී මේ අපිට ඕන එකකට ඇප්ලයි කිරීමේ හැකියාව තිබ්බා මෙහෙදී. ඒ කියන්නේ බයෝ කරලත් ඉංජිනේරින් කරන්න පුළුවන්, ආර්ට් කරලත් මම හිතන්නේ සමහරක් වෙලාවට මේ IT දෙක වගේ දෙයක් කරගන්නත් පුළුවන්කම තිබ්බා. මොකද මම මේ ඉංජිනේරින් කරද්දි මම මේ සයිකොලොජි වලටත් ඉල්ලුවා. ඒක ඒ වෙලාවේ කට්ටිය අප්‍රූව් කරේ නැහැ. හැබැයි කරන්න පුළුවන්කමකුත් තිබ්බා. කියන්නේ ඒ විදිහට මේ සබ්ජෙක්ට්ස් එක සහ ඒ කෝස් මැනේජ්මන්ට් එක කරගන්න පුළුවන්. යුනිවර්සිටි එකේ ගත්ත එකේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එකේ තියෙන සබ්ජෙක්ට් ටිකට අදාළව මෙහි ඔපචුනිටිස් වැඩි. ඒක තමයි මම අදහස් කරේ කියන්නේ. ඒ කියන්නේ ඩිග්‍රී තුනකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක ඇප්ලිකේෂන් එකේදී ඩිග්‍රී තුනකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒතර ඉන්ටර්වියු එකේදී අහනවා මේ ඔයගොල්ලෝ එක ඩිග්‍රී එකකට ඇප්ලයි කරේ නැත්නම් තුනකට කීපකට ඇප්ලයි කරාද? වැඩිපුර කැමති මොකේද? අන්න ඒ වගේ වැඩියක් අහනවා. එතකොට ඉන්ටර්වියු එකේදී අපි දෙන උත්තරේ මත තමයි මොන ඩිග්‍රී එකකටද අපි සිලෙක්ට් වෙන එක තීරණය වෙන්නේ. දැන් මගේ වෙලාවදී මට අත්‍තරම මට තව තිබ්බ හොටිකල්චර් ඉන්ඩස්ට්‍රි එක රච් කරන්නනේ. ඒතර මම ඇප්ලයි කරේ හොටිකල්චර් එකේ ඩිග්‍රී එකට විතරයි. එතකොට ඒගොල්ලෝ ඉන්ටර්වියු එකේදී මගෙන් ඇහුවා ඔකට මේ කියන්නේ මෙන්න මේ ඩිග්‍රී එකට විතරක් දැම්මේ. අයිබේ දේවට දැම්මේ නැත්තේ හේතු එකකට මගෙන් ඇහුවා. එතකොට මම කිව්වා මගේ පැෂන් එක මට නර්සරි එකක් තියෙනවා. ඒ වගේ දේවල් තියෙන මෙන්න මේ හේතුවට අන්න ඒ නිසා තමයි මම මේ ඩිග්‍රී තෝරගත්තේ. හැබැයි ඔතනදී තව පොයින්ට් එකක් ඇඩ් කරන්න ඕනේ. දැන් අලුතෙන් ඇප්ලයි කරන්න ඉන්න කට්ටියට ඇප්ලයි කරනවා නම් එක යුනිවර්සිටි එකක එක ඩිග්‍රී එකකට ඇප්ලයි කරන්න එපා. එහෙම කරා කියලා හම්බෙන්නේ නැහැ. හම්බෙන්න තියෙන chance එක බොහෝම අඩුයි. මොකද ලෝකෙ වටෙන්ම ඇප්ලයි කරනවනේ කට්ටිය. එතකොට ටොරිනෝ වල යුනිවර්සිටි එකට ඇප්ලයි කරා, පීසා වල ඇප්ලයි කරා, ෆිරෙන්ස් වල ඇප්ලයි කරා, තව කොහේ හරි තියෙන මේ ටවුන් එකක තියෙන යුනිවර්සිටි මොකකට හරි ඇප්ලයි කරන්න එන්න ඕනේ නම් මෙහාට. මොකද මේ එහෙම නැතුව ඇප්ලයි කරපු එකම හම්බෙනවා කියලා කාටවත් මේකක් දෙන්න බෑ. එතකොට chance එක මේ opportunity එක වැඩි වෙනවා අර වගේ කීපයකට ඇප්ලයි කරලා තිබ්බොත්. හැබැයි දැන් ගිය අවුරුද්දේ ඉඳලා මම හිතන්නේ යුනිවර්සිටි එකට account එකක් හදන්න ඕනේ ඇප්ලයි කරද්දී. ඒකට යුරෝ 20 ඉඳලා යුරෝ 40 දක්වා ගාණක් ගෙවන්න වෙනවා. රෙජිස්ට්‍රේෂන් එක. just නිකන් ඇප්ලයි කරන්න account එක හදන්නත් යුරෝ 20ක් ගෙවන්න ඕනේ. යුරෝ 20ක් ගෙවලා ඊට පස්සේ තමයි ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇප්ලිකේෂන් ෆෝම් එක යවන්න පුළුවන්. දැනට අයියේ යුනිවර්සිටි ඔෆ් බොලොඤ්ඤා වල ඒ ෆී එක නැහැ. අපේ අවුරුද්දෙත් නැහැ. ඔව්. ඒතර මේ අවුරුද්දේ මට දැනගන්න හම්බ වෙච්ච විදිහ අනුව ඇප්ලිකේෂන් ෆී එකක් දැන් දැනට ෆ්‍රී. හැබැයි පාදුවා ඒ වගේ යුනිවර්සිටි ගත්තාම ඒ වගේ අර කියන ඇප්ලිකේෂන් ෆී එකක් තියෙනවා ඇප්ලිකේෂන් එක යවන්න.
ඒක account එකක් හදන්න ඕනේ යුනිවර්සිටි එකේ. ඊට පස්සේ තමයි ඩිග්‍රීස් වලට apply කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට එන්න මේ ඊමේල් එකක් දෙනවා යුනිවර්සිටි එකෙන්. ඔව්. අපිටම කියලා personal space එකක් තියෙනවා. අපිට මේ දේවල් manage කරගන්න ලේසි. ඔව් එතකොට මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකත් ඔහොම කියන බරද හරි. ලංකාව ඩිග්‍රී කම්ප්ලීට් කරා ඩිග්‍රී සර්ටිෆිකේට් එක අනිවාර්යෙන් අතේ තියෙන්න ඕනේ. හරිද? ඩිග්‍රී සර්ටිෆිකේට් එක නැත්තම් මෙහෙට එන්න බෑ. බෑ. ඔව්. මේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක හම්බෙයි කියලා හිතලා මාස 3-4කින් හම්බෙයි කියලා හිතලා ඇප්ලයි කරන්නත් බෑ. ඩිග්‍රී සර්ටිෆිකේට් එකේ තියෙන ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එක තියෙන්න ඕනේ. ඊට පස්සේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අදාළ ඩිග්‍රිය හොයාගත්තා. ඊට පස්සේ ඇප්ලිකේෂන් එක දැම්මා. ඔව් account එක හදාගෙන application දැම්මා. දාලා ඊට පස්සේ සමහර ලාවට ලකුණු මට්ටම අනුව ඉන්ටර්විව් එනවද නැද්ද කියන එක තීරණය වෙනවා. ඔව් ඒක මෙහෙමයි දැන් මෙයා කතා කරන්නේ හොරිටිකල්චර් ඩිග්‍රියක් ගැනනේ. සමහරක් IT පැත්ත ගත්තොත් අනිවාර්යෙන් ඉන්ටර්විව් තියෙනවා. ඉංජිනේරින් පැත්තෙන් ගත්තොත් මේ වෙද්දි ඉන්ටර්විව්ස් තියෙනවා, ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියෙනවා. මෙඩිසින් වලට IMAT එක වගේ එක්සෑම් එක කරලා කරන්න ඕනේ අනිවාර්යෙන්. එහෙම තියෙනවා. ඉතින් එතකොට ඔක්කොම විස්තර ටික වෙබ්සයිට් එකේ තියෙනවා. ඒක ඉස්සෙල්ලා හොඳට කියවන්න ඕනේ එකටම. ඊට පස්සේ pre enrollment එක කරන්න ඕන. ඔව් යුනිවර්සිටි එකෙන් ඇප්‍රූවල් ලෙටර් එක ආවට පස්සේ ඔයා මෙන්න මේ ඩිග්‍රියට තෝරගත්තා කියලා ඇප්ලෝඩ් එක ආවට පස්සේ ඒකෙම කියනවා මේ දැන් ප්‍රී එන්රෝල්මන්ට් එක කරන්න කියලා. ප්‍රී එන්රෝල්මන්ට් එක කරපු ගමන් ඕක ලංකාවේ තියෙන එම්බසියටත් යනවා ඔය ලෙටර් එක. pre enrollment එක කරලා හැබැයි අර pre enrollment එක කරද්දි මතක් කරලා අපි ඩිග්‍රී එකට apply කරද්දි තියෙන ડોකියුමන්ට් තියෙනවනේ. අන්න ඒ විදිහේ වරද්දන්න නැතුව pre enrollment එක දාලා කරන්න ඕන. නැත්නම් මොකද එම්බසි එකට ඊට පස්සේ ડોකියුමන්ට් එක යන්නේ. ඊළඟට නැත්නම් කැටලොග් යනවා. ඊට පස්සේ pre enrollment එක කරා ඊළඟට ඩිග්‍රී වෙරිෆිකේෂන් එක කරා. visa apply ඩිග්‍රී වෙරිෆිකේෂන් එක කරන්නේ කොහොමද? ඩිග්‍රී වෙරිෆිකේෂන් එක ක්‍රම දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි චිමියා වෙරිෆිකේෂන් එක කරන්න පුළුවන් ඔන්ලයින් සිස්ටම් එකෙන්. ඒක ඉතින් හරි ලේසි සාමාන්‍යයෙන් ඉක්මන් සල්ලියක් වැඩිපුර ගෙවලා මාසෙන් ගන්නත් පුළුවන්. ඒ කොහොමද හරියටම කරන්නේ? චිමියා එක? චිමියා වෙරිෆිකේෂන් එක කරන්නේ ඉතාලියන් වෙබ්සයිට් එකකින්. එතකොට ඔන්ලයින් වෙබ්සයිට් එකක්. ඒකේ අපිට ඕන කරන අර ප්‍රී එන්රෝල්මන්ට් එක ගැන විස්තර වගේම තමයි. අතන අපි කරන්න ඕන අපිව යුනිවර්සිටි එකකින් අපිට ලේසියෙන් මුද්‍ර ගන්න පුළුවන් විදිහට ડોකියුමන්ට් එක දෙන්න ඕන. ට්‍රාන්ස්ක්‍රිප්ට් එක අපි දෙන්න ඕන, ඩිග්‍රී සර්ටිෆිකේට් එක දෙන්න ඕන. මම නම් යුනිවර්සිටි ID එක පවා දුන්නා. එතකොට ලේසියෙන් අපි වතුර ගන්න. එහෙම දුන්නාම ඊට පස්සේ වෙරිෆිකේෂන් එකක් වෙනවා. ඩිග්‍රී සර්ටිෆිකේට් එක වෙරිෆයි කරනවා. ට්‍රාන්ස්ක්‍රිප්ට් එක වෙරිෆයි කරනවා. වෙරිෆයි කරන ඒ කට්ටිය මේක මේ සර්ටිෆයි කරලා ලියුමක් කරනවද? ඊමේල් එකක් කරනවා. ඩිරෙක්ට් ලංකාවේ අපි යුනිවර්සිටි කන්ටැක්ට් කරලා ෆැකල්ටි එකයි යුනිවර්සිටි එකයි දෙකම කන්ටැක්ට් කරනවා. කන්ටැක්ට් කරලා දෙකේම වෙරිෆිකේෂන් එකක් වෙනවා. එතකොට වෙරිෆිකේෂන් නැත්නම් ඒගොල්ලෝ පර්සනල් මැසේජ් එකක් එවනවා වෙරිෆිකේෂන් එක යුනිවර්සිටියෙන් කරන්න නැහැ කියලා. ඒතර ඒ වගේ වෙලාවක අපි අනිවාර්යයෙන් යුනිවර්සිටි කන්ටැක්ට් කරන්න ඕන. ඒතර ඔකට සල්ලි කීයක් ගෙවන්න ඕනද චිමියා එකට? චිමියා එකට අයියේ මට මතක විදිහට යූරෝ 300 ගණන් තමයි ගියේ. ඕක ඇවිල්ලා 2024 වෙයි. ඔව්. ඒ මොකද අපි හැම වෙලේම කාලේ ගැන කියන්නේ මෙහෙ පට අප්ඩේට්. ඒ කියන්නේ මේ අවුරුද්දේ එක නෙවෙයි ඊළඟ අවුරුද්දේදී ටිකක් සිස්ටම් එක අප්ඩේට් වෙනවා වෙන විදිහ අප්ඩේට් වෙනවා. ඒ හින්දා මේ හැම වෙලේම මේ ගැන අප්ඩේට් එකකින් ඉන්න ඕනේ. අපි කරපු විදිහ නෙවෙයි මෙයා කරේ මෙයා කරපු විදිහ නෙවෙයි සමහරක් විට ඔයා කරන්නේ. ඒ හින්දා පොඩි වෙනසක් තියෙනවා. සම්පූර්ණ සිස්ටම් එක වෙනස් වෙනව නෙවෙයි. පොඩි පොඩි දේවල් අප්ඩේට් වෙනවා. ඒ හින්දා මොකක්වත් මිස් නොවෙන්න හැම වෙලේම අර අප්ඩේටඩ් version එකක් කියවලාම බලන්න ඕනේ විස්තර ටික හොයාගන්න ඕනේ. ඊට පස්සේ චිමියා එකක් ඊළඟ එක නෑ තව දෙයක් කරන්න. මම එක ප්‍රොසෙස් එකක් ගන්න කිව්වේ. තව ප්‍රොසෙස් එකක් වෙනවා DOV. declaration of value එක. ඔව් declaration of value. එතකොට අපි declaration of value එක කරන්න පුළුවන් ලංකාව කරහා. ඒක ටිකක් කල් යන වැඩක්. මාස 5ක 6ක් යනවා. ඒක එම්බසි හරහා වෙන්නේ. එම්බසි කරහා යන්නේ IOM එක එම්බසි කරහා. ඉතින් ඒක නිසා මම නම් හිතන්නේ ඇත්තටම චිමියා වෙරිෆිකේෂන් එක කරනවා ලේසි කියලා. ඔව්. ඕකත් යුනිවර්සිටි එකේ මේ මොකද ඩිග්‍රී එකට අදාළව දානවා පේජ් එකේ. අපි කියමුකෝ යුනිවර්සිටි ඔෆ් පාදුවා ගන්නවා. පාදුවා එකේ IT software engineering job එක මේ ඩිග්‍රී එකට දාද්දි ඒ කට්ටිය කියනවා අපි චිමියා එක විතරයි පිළිගන්නේ. ඒතර ඉතින් චිමියා එක විතරයි. එහෙම නැත්තම් යුනිවර්සිටි ඔෆ් පීසා එකට ගිහිල්ලා ඒකේ දාද්දි කියනවා අපිට මේ DOV එක දුන්නා නම් ඇති වෙරිෆිකේෂන් එක එච්චරයි සඳහන් වෙන්නේ. එහෙමනම් DOV එක දෙන්න වෙනවා. එහෙම තමයි වෙන්නේ ඕක. ඊට පස්සේ වෙරිෆිකේෂන් දෙක ආවා. ඩිග්‍රී වෙරිෆිකේෂන් එක ආවා. ප්‍රී එන්රෝල්මන්ට් ලෙටර් එකක් ආවා දැන්. ඔව්. ප්‍රී එන්රෝල්මන්ට් තමයි අතර වැදගත්ම ලියුම. ඔව් ඒක වැදගත් මේක. මොකද මේ සමහර යුනිවර්සිටිස් ඇත්තටම යුනිවර්සිටි ඇක්සෙප්ටන්ස් ලෙටර් එකක් ඉෂුව කරන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ යුනිවර්සිටි එක ඇක්සෙප්ටන්ස් ලෙටර් එකක් දෙන්නේ නැහැ. එතකොට අපිට ලෙටර් එක විතර ඇක්සෙප්ටන්ස් ලෙටර් එක විතර පාවිච්චි කරන එක ලෝ කියන්නේ ප්‍රී එන්රෝල්මන්ට් එක. එතකොට ප්‍රී එන්රෝල්මන්ට් එක ඇවිල්ලා තියෙන්නේ වෙරිෆිකේෂන් එකත් ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ මේ දෙක පාවිච්චි කරලා ඊට පස්සේ ඉතින් වීසා දාගන්න තමයි තියෙන්නේ.
ඔව් VFS එකට ගිහිල්ලා බාර දෙන්න ඕනේ. VFS එකේ අපොයින්ට්මන්ට් එකක් ගන්න ඕනේ. ඩොකියුමන්ට් ටික ෆිල් කරන්න ඕනේ. ඒකේ තියෙන චෙක්ලිස්ට් එක. ඒකත් එක්ක ඔය අදාළ කියන ඩොකියුමන්ට්ස් ඔක්කොම ටික අරගෙන ගිහිල්ලා බාර දෙන්න ඕනේ. ඊට පස්සේ වීසා එක හම්බුනොත් ගොඩ වීසා එක හැම වෙලේම වීසා ඔෆිස් එකේ මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. මොකද දැනෙන දේවලු ඔව් ඒ වීසා එකට අදාළව කතා ටිකක් තියෙනවා අපි ඒක වෙනම කතා කරමු. මේ යුනිවර්සිටි එක සිලෙක්ට් වුණා කියලා ප්‍රී එන්රෝල්මන්ට් ලෙටර් එක හම්බුණයි කියලා වීසා එක හම්බෙන්නේ නැහැ. ඒක අර අනිත් සිවිල් වැඩක්නේ. ඒ හින්දා ඒකයි මේකයි පැරලල් යන කොටස් කතා දෙකක්. ඉතින් ඇත්තටම අපි ඉගෙන ගන්න යනවා කියන එක ඇප්ලිකේෂන් එකේ වීසා ඔෆිසරට පේන්න ඕන. ඔව් මේක සාධාරණව තමයි මේ වෙන්නේ කියලා. හරි ඊළඟට කතා කරමු. දැන් ඔක්කොම වෙලා මෙහෙ ආවා. ඊට පස්සේ යුනිවර්සිටි එකේ පළවෙනි දවසේ ඉතාලියේ. ලංකාවේ යුනිවර්සිටි එකක පළවෙනි දවසයි මෙහෙ යුනිවර්සිටි එකක පළවෙනි දවසයි අහකට පොළොව වගේ. ඇත්තටම අහකට පොළොව වගේ. අපි දැන් ලංකාවේ ගත්තොත් එහෙම ටිකක් බය වෙලා යන්නේ. මොන වගේ ප්‍රශ්න වෙයිද දන්නේ. සීනියර්ස්ලාගේ ප්‍රශ්න හොඳටම තියෙනවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවනේ. හැබැයි මෙහෙනම් ඇත්තටම එක ඒ කියන්නේ මම මාස එකමාරක් වෙලා වුණා. එක මාර්ම එක්ස්පීරියන්ස් එකක්. ගියේ පළවෙනි දවසේ දැන් ඉන්න කට්ටිය දැන් අපේ ඔළුවේ තියෙන්නේ මේ ඉන්න කට්ටිය ඉටලි කතා කරන්නේ. ස්ටාෆ් එකේ අයටත් සමහර විටක බැරුව ඇති හරිය ඉංග්‍රීසි. එහෙම. ඇත්තට මට උදව් කරේ ටෙක්නිකල් ස්ටාෆ් එකේ හිටපු එක්කනේ. මං කිව්වම අද පළවෙනි දවසේ මේ මම කොහෙටද යන්න ඕන කියලා අහුවාම මේ එයාම එක්කගෙන ගියේ එදා යුනිවර්සිටි එකේ අතන නිමාඩු දවසක්. මට ඒ විදිහේ හිටපු මැඩම් කෙනෙක් ගාව තමයි එකකේ මෙහෙ අතර මැඩම්ස් කියලා කියන්නේ නැහැ. මට ප්‍රොෆෙසර් කෙනෙක් ගාවට ගියේ. කියලා ඊට පස්සේ කිව්වා මේ කාලෙකින් අපිට ලංකාවේ ස්ටුඩන්ට් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. සාමාන්‍ය මෙහෙට එන්නේ නැහැ. මේ මොකද්ද ගොඩක් සාදරයෙන් පිළිගන්නවා කියලා. ඊට පස්සේ මට කිව්වා ආව එකේ දැන් අද යුනිවර්සිටි එකේ නිමාඩු. ඒ වුණාට ඔයාගේ යුනිවර්සිටි බැච් එක අප්‍රින්ට් කරගෙන යන්න. මේ ડોකියුමන්ට් එක අරගෙන ගිහිල්ලා වෙලා ඊට පස්සේ අපේ ඇඩ්මිනිස්ට්‍රේෂන් බාර දෙන්න කියන වගේ අර සුවදශිනියම තමයි උනේ. ඔව් දැන් ඉතින් ලංකාවේ අපි ගියපුවාම යුනිවර්සිටි එකට ලංකාවේ මිනිස්සු ටිකනේ ඉන්නේ. කොළඹින් නුවරින් ගම්පහින් පොළොන්නරුවෙන් අනුරාධපුරෙන් මේ ගම විතරයි වෙනස්. දැන් මෙහි යුනිවර්සිටි එකක් අපි ක්ලාස් රූම් එකට ගියාම ඉරානෙන්, ඉන්දියාවෙන්, ඇමරිකාවෙන්, එංගලන්තෙන් එතකොට ලෝකෙ වටෙන්ම ලංකාවෙන් පාකිස්තානෙන් ආපු ටිකක් එක්ක ඉතාලිය සෙට් එකකුත් ඉන්නවා. ඒතර උන්ගේ අර රිසෝසස් ටික ඔක්කොම මේ කොහෙවත් ඉන්න අපිත් එක්ක බෙදා ගන්න ඕනේ. දැන් අපේ රටේ නම් අපේ මෙවුන් ඉන්නේ. ඔව්. දැන් මෙතනදී ඇවිල්ලා එහෙම නෙවෙයි. එතකොට මම බලන්න ඉතින් අර අපේ මෙවුනුත් ඒක හරි අමාරුනේ බෙදා ගන්න. මේ ලෝකෙ වටෙන්ම ඇවිල්ලා කිසිම සම්බන්ධයක් නැති මිනිස්සු ගොඩාක් එක්ක එකතු වෙලා අවසානයේ ඒක ලස්සනට ඒක යනවා පැරලල්ව මේ ලස්සනටම ගමන යනවා. කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ක්ලාස් රූම් එක ඇස්සේ ප්‍රශ්න නැහැ. අනික් මිනිස්සු කවුරුත් ඒක රස දාන්න දෙන්නේ නැහැ. සීනියර්ස්ලා කියලා ඒ කට්ටිය කවුරුත් රස දාන්න දෙන්නේ නැහැ. මේ කවුරුත් වැඩි අයිතිවාසිකම් කියන්න දෙන්නේ නැහැ. මේ සියලුම දේවල් හරිම සමානාත්මතාවයෙන් යුතුව යනවා. කොටින්මයි ඇත්තටම මේ මම අද වෙනකන් දන්නේ අපේ සීනියර්ස්ලා කවුද කියලා. නෑ දන්නේ නැහැ. හොයාගන්නවත් නැහැ. ඒ වගේ සංස්කෘතියක් නෑ මෙහි. හරි ඊළඟට ඇකඩමික් එක්ස්පීරියන්ස් එක. දැන් ලංකාවේ අවුරුදු කීයක් 3ද 4ද කරේ ඩිග්‍රී? අවුරුදු 7කට පහ කියන්නේ. ඔව්. දැන් ලංකාවේ සෙමෙස්ටර් එකක එක්සෑම් එක කළා ඊළඟ සෙමෙස්ටර් එකේනේ පාස් හරි ෆේල් වුණොත් හරි ෆේල් වුණොත් ගන්න පුළුවන්. මෙහෙම නෙවෙයි. එක සෙමෙස්ටර් එකකට එක්සෑම් 4ක් විතර යනවා. එතකොට අපි අද එක්සෑම් එක දාගන්නවා. ෆේල් වුණොත් එහෙම නැත්නම් අපිට ලකුණු මදි වගේ හිතුනොත් අපිට තියෙන්නේ C එකක්. අපිට මේක ඒකක් දක්වා යන්න ඕනේ. ඊළඟ සතිය ආපහු එක්සෑම් ඩේට් එකක් තියෙනවා එදාට කියලා දාගන්නවා. ඉතින් හිතලා බලන්න කොච්චර මේ ස්පීඩ් වෙනවද ප්‍රොසෙස් එකේ ඒකෙන්. ලංකාවේ නම් මේ අප්‍රේල් කරාට පස්සේ එක්සෑම් එක ආයෙ ගන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ අප්‍රේල්. ඒ එක්සෑම් ටික. ඉතින් ඒක අවුරුද්දකින්ම ස්පීඩ් වෙනවා. හරි මම කියන්න හැදුවේ අවුරුදු 4ක් ලංකාවේ ඉගෙන ගත්තානේ. ඔව්. දැන් මේ වෙද්දි මෙහි අවුරුදු එකමාරක් නෑ තාම එකමාරක් නෑ එකක් හිටුනේ. එකක් හිටුනේ නේද? ඒතර කොහොමද වෙනස? මොකද මේ ඒ ගැන කියන්න තියෙන්නේ? ඇකඩමික් එක්ස්පීරියන්ස් එක. ඇකඩමික් එක්ස්පීරියන්ස් එකයි ඇත්තටම මෙහෙ තරගයක් නෑ. ඒ කියන්නේ අපි දැන් ලංකාවේ ගත්තාම ළමයි ක්ලාස් එකට තරම් කරනවා සමහර කියන්නේ අපිට ෆස්ට් ක්ලාස් එක නැතුව යයි. ඊට පස්සේ අර අනිවාර්ය තරගයක් තියෙන ෆස්ට් ක්ලාස් හැමෙන් බොහොම ටික කීප දෙනෙක්ට එහෙම. ඒකට එහෙම එකක් නෑ මෙහෙ. ඇකඩමික් වලට ලොකු කියන්නේ ප්‍රෙෂර් එකක් නැහැ ළමයිට. ඇකඩමික් එකට තියෙන chances උත් ගොඩක් වැඩි. ඔව් chances වැඩි. විශේෂයෙන්ම කියන්නේ Erasmus Plus ගැන. ඒතර Erasmus Plus, Erasmus BIP, Erasmus Traineeship කියලා Erasmus වලින් ළමයිට EU countries වලට යන්න පුළුවන්. EU නොන ඒවට තියෙනවා. එතකොට ඒව ගැන chances ගොඩක් තියෙනවා. එතකොට අන්නේ chances එක්කලා
ඉන්ටර්නැෂනල් මොබිලිටි හම්බෙච්චාම ළමයිට අපේ අවුරුදු දෙක MSc එකක් ඇතුලේ 3 පාරක් යන chances හම්බෙනවා. ඒ තමයි ලොකුම chance එක ළමයිට හම්බෙන. ඊට පස්සේ ඊට අමතරව තව තියෙනවා ඩිග්‍රී එකේ ඉඳගෙන අපිට සමහර chances තියෙනවා. ඒ කියන්නේ අපේ ඩිග්‍රී එක හා සමාන යුනිවර්සිටි වල ඩිග්‍රී තියෙනවා නම් ඒකෙන් සමහර courses වලට යන්නත් පුළුවන්. ඊළඟට තව අනිවාර්යයෙන්ම හැම ලෙක්චර් එකක්ම ෆීල්ඩ් ට්‍රිප් 3-4කින් නම් අඩුවක් නෑ. අනිවාර්යෙන් ෆීල්ඩ් ට්‍රිප් 3-4ක් තියෙනවා. ඊට පස්සේ එක්සිබිෂන්ස් තියෙනවා. දැන් උදාහරණයක් විතර ගත්තාම මේ මෑතක යුරෝපයේ තියෙන ලොකුම එක්සිබිෂන් එකක් තමයි මැක් ෆෘට් කියලා කියන්නේ. ඒතර මැක් ෆෘට් හොටිකල්චර් එක්සිබිෂන් එකට කැම්පස් එකකට ගියා. ඊළඟට තව තමයි අපේ ලංකාවේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක වගේම අපේ ඉන්න අර අදාළ ඩිග්‍රී එකකින් ළමයි ටික එකට හුරු කරන්න අර අපි කියනවා ලංකාවේ විතර බැච් ෆීට් එක වගේ එකක් හදන්න අන්න එක හදන්න තියෙනවා ඇකඩමික් බේස් කැම්ප් කියලා එකක්. යුනිවර්සිටි එකෙන් දවස් 3ක් රෙසිඩෙන්ෂියල් ඇකොමඩේෂන් ඔක්කොම දීලා කැම්පීමක් දීලා හැමදේම කරලා කරන ප්‍රෝග්‍රෑම් එකක් ඒක. ඒතර හිතන්නකෝ ළමයි 35 විතර දෙනෙක්ට යුනිවර්සිටි එකෙන් වියදම් කරලා කැම්පීමකට ඒ වගේ කියන්නේ දෙයක් කරනවා කියන්නේ ඒතර සමහරවල්ලාට ඇත්තටම හිතෙනවා අපි යුනිවර්සිටි එකේ ගන්න කෝස් ෆී එකත් එක්ක බලද්දි ඒකට වියදමක් යුනිවර්සිටි එක අපි වෙනුවෙන් කරලා දෙනවා. ඔව් ගොඩක් වෙලාවට දැන් මම ඉගෙන ගන්න කාලේ මට මේ දරා ගන්න බෑ සමහරක් ඒවා ඒ හම්බෙන දේවල්. යුනිවර්සිටි එකකින් අපිට තියෙන chances ටිකයි හම්බෙන දේවලුයි සල්ලි සරලවම මේ සමහරකට දරා ගන්න බෑ. අයියෝ දෙයියනේ මේක මම සුදුසු මේක ගන්න මේක මට හම්බෙන එක සුදුසුද වගේ නිකන් පොඩි චකිතකුත් වෙනවා. නෑ ඇත්තටම දැන් අර ලංකාව පල්ලෙහාට දානවා නෙවෙයි. දැන් අපේ තියෙන එක්ස්පීරියන්ස් එකනේ කතා කරන්නේ. අපි ලංකාවේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. දැනට අපිට ඉතාලියේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මට දැන් අපිට ඊට අමතරව දැන් සකුන්තත් ඉරස්මස් වලින් වෙන රටකට යනවා. මමත් ඉරස්මස් වලින් තව රටකට ගියා. එතකොට අපිට රටවල් කීපයක එක්ස්පීරියන්ස් තියෙනවා මේ යුනිවර්සිටි ෆීල්ඩ් එකේ ඇකඩමික් වල. එතකොට අපිට මේ හැබැයි මොනවා වුණත් අපිට මුල් තැන ඔය ඔක්කොටම මේ පටන් ගන්න හම්බුනේ ලංකාවේ අධ්‍යාපනයේ හින්දා. ඒක නෑ සරලවම තර්කයක් නෑ ගැන. ලංකාවේ අපි ඉගෙන ගත්තේ හින්දා තමයි ලංකාවේ තිබ්බ අධ්‍යාපනයේ හින්දා තමයි මෙහෙ සිලෙක්ට් උනේ. සිලෙක්ට් වෙච්ච හින්දා තමයි අපිට ඊට පස්සේ ඉතුරු පාර ඕපන් උනේ. ඒක ගැන තරකයක් නෑ. ඒක මුලින්ම හිතේ තියාගන්න ඕනේ. අපිත් හිතේ තියාගෙන කතා කරන්නේ අර අපි කතා කරන්නේ කම්පෙයාර් කරලා මේ අප්ඩේට් වර්ෂන් එකක් මෙහි තියෙනවා. ලේසි හොඳයි ඒ කියන එක ලංකාවේ පහසුකම් අඩු එක ගැන I think අපි අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ නේ. ඒත් එකක් පොඩි දෙයක් කරා හිතනයි. දැන් අපි ලංකාවේ ඇත්තට දැන් රිසර්ච් ෆීල්ඩ් එක ගත්තාම අපිට ලංකාවේ අපිට ලැබ් වල පහසුකම් මදිනේ. ඔව්. එතකොට දැන් තියෙන ප්‍රශ්නෙත් එක්කලා කියන්නේ පහසුකම් මදි. හැබැයි ඒ වුණාට මට දැන් හිතෙනවා අපේ පහසුකම් අඩු පහසුකම් මැද්දේ හරි මේ ඒ වගේ රිසර්ච් කරගෙන කට කාගෙන තීසිස් ලියාගෙන පේපර්ස් පබ්ලිෂ් කරගෙන ඒ වගේ දෙයක් කරා කියන්නේ සමහර අපේ කියන්නේ ඉන්දියාව පාකිස්තානේ බංග්ලාදේශේ වගේ ළමයි එක්ක අපිව තිබ්බහම මේ අපි සෑහෙන ඇත්තටම ලොකු ක්වෙස්චන් එකක් ඉන්නවා. ඒ කියන්නේ මොන වුණත් ඒකට ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට ස්තුතිවන්ත වෙන්න ඕන. ලෙක්චරර්ස්ලාට විශේෂයෙන්ම. ඒ කියන්නේ ඒ වගේ තැනක අපි ඉන්නවා. ඒතකොට ඒ වගේ ළමෙක් මේ වගේ යුනිවර්සිටි එකක ආවා කියලා කියන්නේ ඇත්තටම හොඳම පැත්තක් තමයි කරේ පාත් එක හදාගන්න. ඔව් නෑ ඒක හරි ඒක තමයි. ඒක තමයි බේසික් එක එතන වැටුනේ. ඒ හින්දා තමයි මේ වගේ අවස්ථා ඔක්කොම හම්බුනේ. ඊළඟ විශේෂම ප්‍රශ්නේ තමයි හැමෝම ගොඩක් වෙලාවට අහන එකක් මේ පාර්ට් ටයිම් හොයාගන්න තියනවද? පාර්ට් ටයිම් කරලා හම්බෙන සල්ලි ඇද්ද? ලැන්ග්වේජ් එක බැරි හින්දා පාර්ට් ටයිම් කරන්න ගන්න පුළුවන් වෙයිද? දැන් මම උත්තර දෙන්නම් ඉස්සෙල්ලා ඒකට. දැන් මොකද සමුද්‍රයට දැන් මට එක්ස්පීරියන්ස් තියෙනවනේ තාම. මේ පුළුවන්. පාර්ට් ටයිම් හොයාගන්නත් පුළුවන්. පාර්ට් ටයිම් ඉගෙන ගන්න ගමන් පාර්ට් ටයිම් කරන්නත් පුළුවන්. හරියට මැනේජ් කරගත්තොත් ලංකාවටත් කී කොටසක් යවන්න පුළුවන්. ස්කෝලර්ෂිප් එකක් වගේ හම්බුනොත්. හැබැයි මෙහෙමයි. ඒක තමන්ගේ අතේ. තමන්ගේ වාසනාව ලක් එකත් බලපානවා. සක්කරයා කිව්වත් හදට ගියත් මං කියන්නේ තමන් තමයි අවස්ථාව හොයාගෙන කාගෙන කරගෙන යන්න ඕනේ. හම්බෙන වැඩේ කරන්න වෙනවා. ඊට පස්සේ එතන ඉඳලා ඊටු ටික ඉස්සරහට යන්න ඕනේ. හරි. දැන් සකුන්තගේ අදහස කියන්න දැන් පාර්ට් ටයිම් කරනවනේ දැන්. ඔව්. පාර්ට් ටයිම් එකක් කරනවා. හොයාගන්නත් මහලු කාලයක් ගියේ නෑ ඇවිල්ලා නේ. මාස් දෙකක් හොයාගත්තානේ. එතකොට ඒ සල්ලි වලින් ප්‍රධානම ගෙවල් කුලි ගෙවන්න ඕනේ. ගෙවල් කුලි වල තමයි ලොකුම මේ ස්ටුඩන්ට්ස්ලා නෙවෙයි ජොබ් කරන මිනිස්සෙක් වුණත් ගෙවල් කුලියට තමයි පඩියෙන් ලොකුම පෝෂන් එක යන්නේ. පිට රටක ජීවත් වෙනවා නම්. ඒක ලංකාවෙත් එහෙමයි. ඉතින් ලංකාවේ කොළඹ ඇවිල්ලා ඉන්නවා නම් ගෙවල් කුලිය ගෙවන්න එපේ කොහට හරි. ඒ වගේ එතකොට පාර්ට් ටයිම් එකක් කරලා හම්බෙන සල්ලෙන් කෑමට බීමටයි ගෙවල් කුලියයි තමයි ප්‍රධානම. ඇඳුමක් දෙකක් ගන්න අරවා මේවට ඒ ඔක්කොම මැනේජ් කරගන්න පුළුවන් නේද මං? පුළුවන්. එතකොට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ කියන්නේ
ටාගට් කරන්න ඇත්තටමයි පාර්ට් ටයිම් එක කරද්දී කෝස් ෆී එක. එතකොට කෝස් ෆී එක යුනිවර්සිටි ඔෆ් බොලොඤ්ඤා වල නම් ඇත්තටම ආවට පස්සේ තමයි කෝස් ෆී ගෙවන්න දෙන්නේ. ස්කෝලර්ෂිප් එක හම්බුනේ නැත්නම් තමයි කෝස් ෆී එක ගෙවන්න වෙන්නේ. ස්කෝලර්ෂිප් එක අපි ඉල්ලලා හම්බුනේ නැත්නම් එතකොට ඒකෙත් වාරයක කීපයකට ගෙවන්න හම්බ වෙනවා. සමහර වාර දෙකක් වෙනවා. වාර තුනක් වෙනවා. අනිවාර්යෙන් වාරයක් කඩා ගන්න පුළුවන්. ඉන්ස්ටෝල්මන්ට් විදිහට ගෙවන්න හදා ගන්න පුළුවන්. එතකොට ඒ වාරයක ගෙවන එක තමයි පාරට බලව තියාගන්න. එතකොට ඒක ඔළුවේ තියාගෙන තමයි ඉතුරු ගෙදන්නේ මැනේජ් කරගන්න ඕනේ. ඒතර ඒ මැනේජ් කරගෙන ඊට පස්සේ ඉන්න තැන් වලට කන්න බොන්න වලට ඔළුවෙන් මැච් එකක් ගහනවා නම් යම් කිසි ගාණක් ගෙදරට යව ගන්න පුළුවන්. හැබැයි ස්කෝලර්ෂිප් එක හම්බ වෙනවා නම් ලොවෙත් පුළුවන්. ඔව් එතකොට අනිවාර්යෙන් පුළුවන්. ස්කෝලර්ෂිප් එක හම්බ වෙනවා. මෙහි ප්‍රධානම ස්කෝලර්ෂිප් එක er.go කියන එකෙන් දෙන එක, ergo කියන එක. ergo එකේදී යුරෝප ඩිග්‍රියේ සල්ලි ටික සම්පූර්ණයෙන්ම ගෙවනවා. ඊට අමතරව අතට යුරෝ 6000ක් මතක හැටියට අපිට ගෙව්ව හම්බුනේ 6000ක්. අර මේ කල්ගට්ටියත් එක්කලා. ඔව් ගෙවල් කොන්ට්‍රැක්ට් එක කියන්නේ ඇකමඩේෂන් කරන තැන කොන්ට්‍රැක්ට් එකක් තියෙන්න ඕනේ. මෙයාට මෙතන මෙන්න මෙච්චර ගාණක් ගෙවනවා කියලා ඒකත් එක්ක මට මතක හැටියට යුරෝ 6000ක් අපිට හම්බුණා අතට කෑෂ්. ඊට පස්සේ තව යුරෝ 1000ක් හම්බ වෙනවා බොරුවට නිකන් කැම්පස් එකේ පාර්ට් ටයිම් එකක් කරන්න දෙනවා කියලා ඒ කට්ටිය දෙනවා. ඒකෙනුත් යුරෝ 1000ක් හම්බ වෙනවා. එතකොට ඒක හොඳටම ප්‍රමාණවත් මේ ෆුල් ස්කෝලර්ෂිප් එක හම්බ වෙනවා නා. half එක හම්බුණා. half එකෙත් තියෙනවා මේ accommodation වලට සල්ලි දෙනවා වෙනම. ඊම නැත්තම් accommodation සල්ලි ගෙවන්නේ නැහැ. ඔයාට accommodation through කරන්න බැරි නම් ඒ පස්සේ කැම්ප් බීමට කැම්පස් එකේ සල්ලි ටික ගෙවනවා. ඔය විතර කොටස් තියෙනවා. ඊට අමතරව තව ස්කෝලර්ෂිප් ඕන තරම් තියෙනවා හොයාගන්න. වෙන වෙනම යුනිවර්සිටි එකෙන් දෙන ස්කෝලර්ෂිප්ස් උත් තියෙනවා වෙන වෙනම. ඉතින් සරලවම අපි ආපහු කතා කරොත් පාර්ට් ටයිම් තියෙනවා කරන්න පුළුවන්. ලැන්ග්වේජ් එක ප්‍රශ්නයක් වෙනවා තමයි. හැබැයි එහෙමයි කියලා මේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඔව් මේ නොකර ඉන්නේ නැහැ කවුරුත්. අපි මේ වෙනකන් දන්න දැන් සකුන්තගේ යාළුවෝ මේ අවට ඉන්නවනේ ඉතාලිය ආපු ස්ටුඩන්ට්ස් ලවත් එක්ක. ඒ මිනිස්සු හැමෝම ජොබ් පාර්ට් ටයිම් එකක් කරනවා. ඔව්. මමත් දන්න මේ අවුරුදු 8 30ෙම දන්න හැමෝම පාර්ට් ටයිම් එකක් කරනවා. එහෙම නැත්නම් ජොබ් එකක් කරනවා. ඒ හින්දා ඒ ගැන හිතන්න දෙයක් නැහැ පුළුවන්. ඊට පස්සේ මේ අනිත් එක දැන් අපි හැම වෙලේම කියන කතාවක් තියෙනවානේ මේ අයියෝ අපේ උන් කාටවත් උදව් කරන්නේ නැහැ. අපේ උන් ලංකාවේ උන්මයි නැති කරන්නේ උන්මයි උන්ට කපන්නේ කියලා. දැන් මේ ලංකාවේ ඉන්න කමියුනිටි ගැන මොකද කියන්නේ මේ බොලොඤ්ඤා ගොඩක් මුණ ගැහිලා තියෙනවද අඩු පිරිසක්ද හම්බෙලා තියෙන්නේ කොහොමද ඒ ගැන ඔයාගේ එක්ස්පීරියන්ස් එක? ලංකාවේ බොලොඤ්ඤා ඉන්න පිරිස සාපේක්ෂව මට හිතෙන්නේ ගොඩක් අඩුයි කියලා. ඒ කියන්නේ හරියටම කියනවා 1200. මට ඒ කියන්නේ මට හම්බෙලා දෙන ඒ කියන්නේ අතරම මූව් වෙන ප්‍රමාණය අඩුයිනේ. ඒතර ජොබ් එක යන කාලේ සීමාවෙදි පාස් කරන කෙනෙකුට තමයි කිප දෙනෙක් හම්බුනොත් හම්බෙන්නේ. එතකොට අපේ යුනිවර්සිටි වලට කලින් ආපු සීනියර්ස්ලා පවා හම්බෙන්නේ M1 ලෙවල් තමයි. එතකොට හම්බෙලා දෙන ප්‍රමාණය හරි අඩුයි. හැබැයි මේ හම්බෙලා තියෙන ටික දෙනාම හැමෝම සපෝට් එක දෙනවා. හරිම හොඳයි. ඒ අතින් නම් කියන්න දෙයක් නෑ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තාම කීප දෙනෙක් මට හම්බෙලා තියෙනවා. ඒගොල්ලෝ ගෙදර කියන්නේ සමහරවිට කෑම මොකක් හරි හදපුවාම එහෙම කතා කරලා කියනවා එන්න මේ ගෙදර තව කට්ටිය ඉන්නවනේ කෑම අරගෙන යන්න. අන්න ඒ වගේ. අම්මියෝ දැන් ඒ මම වෙනම වීඩියෝ එකක් කරන්න ඉන්නේ ඒ ගැන කොහොමත් මම දන්නේ ඒක මගේ වාසනාවද නැද්ද කියලා. මම ඇවිල්ලා මුල් අවුරුදු 3-4 සියලුම දේවල් වලට මේ බොලොඤ්ඤා සිටි එකේ ඉන්න හැම සිංහල මිනිස්සෙම යුරෝ 5කින් හරි මට උදව් කරලා තියෙනවා. ජොබ් හොයලා දෙන්න, කන්න දෙන්න, ඇඳුම් දෙන්න, ගමනක් යනවා නම් අපිව ඇරයි යන්න මේ තමන්ගේම ළමයෙක් වගේ. මම හැම වෙලේම කියන්නේ මේ කාටවත් ජොබ් එකක් කරලා මහන්සියලා හම්බ කරලා තමන්ගේ ළමයින්ට ඇරෙන්න වෙන කෙනෙකුට කන්න දෙන්න තරම් මේ අමාරුයි. ඒක තරම් අමාරුයි හැබැයි මිනිස්සු උදව් කරනවා. මිනිස්සු උදව් කරලා තියෙන අපි අත්දැකීමෙන් කියන්නේ අනන්ත අප්‍රමාණ කරලා තියෙනවා හැමෝම කරලා තියෙනවා. වචනකින් හරි මල්ලි උඹට මම ජොබ් එකක් කරලා දෙන්නම්. මල්ලිම බැරිනොත් කියපන්. මල්ලි උඹට සල්ලි නැතුනොත් මට කියහන්. වචනකින් හරි කියලා තියෙනවා අනන්ත අප්‍රමාණ කරලා තියෙනවා. ඒක එහෙම නෑ කියලා කියන්න බෑ කොහොමද? ඒක නෑ කියන එක නතරම් බොරුවක් ඒක. ඔව් ඒක හරි වැරදි කතාවක්. මොකද හැමෝම උදව්වක් කරලා තියෙනවා වචනකින් හරි. හරි ඊළඟට මේ ලංකාවේ සංස්කෘතිය ඉතාලි සංස්කෘතිය එක්ක කොහොමද වෙනස දැනෙන්නේ? අහසට පොළොව වගේ. ඒ කියන්නේ දැන් ලංකාවේ නම් ඇත්තටම අරයම මොනවද කරන්නේ? මෙයා මොනවද කරන්නේ? එහෙම මෙහෙම මොකුත්ම නෑ. එහා පැත්තේ මනුස්සතර මොනවා වුණත් මරඩක් නෑ. ඒ කියන්නේ තමන්ගේ දේ තමයි තමන් ඒ ගැන මේ පාත් තමන්ගේ ෆෝකස් එකේ ඉන්නවා. ඔව්. තමා කරන දේ තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. මොකද මිනිස්සු මේ මොහොත තමයි විඳින්නේ. ඔව් අම්මේ ඔව්. ඒක තමයි මම හිතන්නේ තෙන් හරි දැන් ලංකාවේ හිටියමම දැනෙන ස්ට්‍රෙස් එක. එක්ක ටීවී එක දාපුවාම හරි දැනෙන ස්ට්‍රෙස් එක මෙහෙදි නෑ මං හිතන්නේ. ඒක අපිට නම් හොඳටම දැනෙනවා නේද? ඒ වෙනස තියෙනවා. ඒ කියන්නේ ළමයි එක අපි කතා කරන්න ගියා වුණත් ඒ කියන්නේ
එක්සෑම් එක ඉවරනට පස්සේ සමහරවිට මේ ඩිනර් එකකට කතා කරනවා කට්ටිය කතා කරනවා. සමහරවිට දැන් මෙදාපාර දැන් මේ අගෝස්තුවල අපි කට්ටිය කතා වුණා මේ එක්සෑම් ඉවරයිනේ කට්ටිය මේ පොඩි ලන්ච් එකක් arrange කරමු. අන්න ඒ විදිහට කියන්නේ ළමයි වුණත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. අර අපේ ළමයි එක්ක බලද්දී අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අර ගොඩ ෆ්‍රෙන්ඩ්ලි ගතිය වැඩි මට හිතෙනවා. ඔව් අනිත් එක දැන් මෙහි යුනිවර්සිටිස් වල මේ අරක්කු තියෙනවා. ඇල්කොහොල් තියෙනවා, බියර් තියෙනවා, සිගරට් තියෙනවා, ඕනේ තරමට තියෙනවා. හැබැයි කවුරුත් අර වගේ බීලා මේ වැටෙන්න බීලා කබර ඇදාගෙන එහෙම එන්නේ නැහැ. ඔක්කොම ගානට සිදෙනවා. ප්‍රොෆෙසර්යි ළමයිනු දෙන්නම එක තැන බියර් බොනවා. ප්‍රොෆෙසර්යි ළමයිනු එක තැන සිගරට් බොනවා. ඒ කල්චර් එකක් තමයි තියෙන්නේ. එකට කනවා එකට බලනවා. අනිත් එක මේ ප්‍රොෆෙසර් නම් ප්‍රොෆෙසර් කියලා කියන්නේ එතනින් එහාට කාටවත් ප්‍රොෆෙසර්ත් ප්‍රොප් කිව්වා නම කිව්වා එක්කෝ. එතනින් පල්ලෙහා කාටවත් මේ සර් මැඩම් ඒව මොකුත් නැහැ. නම කිව්වා කතා කරා වැඩේ කරා. එයාට ඒක ප්‍රශ්නයක්වත් නැහැ අපිට ඒක ප්‍රශ්නයක්වත් නැහැ. ඒ වගේම ජොබ් එකකට ගියත් මේ ක්ලීනින් කරන එක්කන එයා ජෝන් නම් මිස්ටර් ජෝන් එච්චරයි. එතනින් එහාට වෙන මොකුත්ම නැහැ. ඒක නම් මාරම අර බුද්ධ ආගමේ කියපු සමානාත්මතාවය උපරිම ආකාරයෙන් පේන්න තියෙනවා මේ. මේ වැඩි ඕනේ නැහැ මේ අපේ සමහර ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවා මේ උදේට අපි පාර පායින්නකොට ප්‍රොෆෙසර් එන්නේ බයිසිකලේ. චාෝ කියන්නේ නේද? අනිත් එක ඩිග්‍රී එකෙන් පස්සේ ජොබ් එකක් කරන්න තියෙන අවස්ථාව ගැන මොකද හිතන්නේ? chance එකක් තියෙයිද ජොබ් එකක් හොයාගන්න මෙහෙ? කෙලිම උත්තරය ඔව්. ඒ කියන්නේ අයියේ අර මං කියවේ පර්සනල් ස්පේස් එකක් තියෙනවා කියලා. ඒකේ තියෙනවා අපිට වෙච්ච පර්සනල් ස්පේස් එකේ ඔප්ෂන් දීලා තියෙනවා ඉන්ටර්න්ෂිප් වලට ඇප්ලයි කරන්න. ඒතර ඒ වගේම යුනිවර්සිටි එකේම ජොබ් කරන්න chances උත් තියෙනවා. ඒ වගේම යුනිවර්සිටි එකත් එක්ක කොලැබොරේට් කරන එක කම්පැනිස් වල ගිහිලා ජොබ් කරන්න chance එකකුත් තියෙනවා. විශේෂයෙන්ම අර මම කිව්ව ඇකඩමික් බේස් කැම්ප් එකේදී එක කම්පැනි වලින් ඇවිල්ලා අපිට අපිව ඉන්ටර්විව් කරන ඒ වෙලේදී ඒකන්ලා ඉන්ටර්විව් කරලා අපිට ඒගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රෙසස් දීලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ විසිටින් කාඩ් දීලා අපිට කන්ටැක්ට් කරගෙන අපි කියන ඒගොල්ලෝ අපිට කියනවා ඒගොල්ලොත් එක්ක හැමතිස්සෙම කන්ටැක්ට් එකේ ඉන්න කියලා. ඒතර අපි LinkedIn වලින් කන්ටැක්ට් කරලා ඒගොල්ලෝ කතා බහ කරලා තිබ්බම අතරම ලොකු chance එකක් තියෙනවා කතා කරගන්න. දැන් ඒකදී ප්‍රශ්නයක් එනවා මේ අතන මමත් ඒ ගැන ප්‍රශ්න කරා අපිට දැන් ඉටලි ලැන්ග්වේජ් එක හරියට බෑනේ. එතකොට ඉංග්‍රීසි වලින් කමියුනිකේට් කරන්න පුළුවන්ද කියලා. ගොඩක් කම්පැනිස් අර මෙහි තියෙන කම්පැනිස් අර පොඩි සාමාන්‍ය පොඩි කම්පැනිස් නෙමෙයිනේ. ඒතර තියෙන ඔක්කොම වගේ කම්පැනිස් දැන් පිසෝලි ඊට පස්සේ තව මේ කවිරෝ ඒ වගේ කම්පැනි ඔක්කොම ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්. එතකොට ඒගොල්ලන්ගේ අතලේ කම්පැනිස් අතලේ කමියුනිකේෂන් ප්‍රොඩක්ෂන් එක වෙන්නේ මේ ඉන්ටර්නැෂනල් මාකට් එකට තමයි. වෙන්නේ. එතකොට ඉංග්‍රීසි වලින් තමයි ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කමියුනිකේෂන් වෙන්නේ. ඒ නිසා ගැටලුවක් වෙන්නේ. එතකොට ඇත්තටම අර ක්වොලිෆිකේෂන් ගිහින් බලද්දී ඉංග්‍රීසි හොඳයි. හැබැයි ඉංග්‍රීසි ප්ලස් ඉටලි තියෙනවා නම් වඩා හොඳයි. ඒ කියන්නේ වැඩිපුර chance එක දෙන්නේ ඒගොල්ලන්ට. මම අර ඉස්සලත් කිව්වා වගේ දැනට අපි දන්න හැමෝම 2016 15 ඉඳලා මම දන්න ස්ටුඩන්ට් ආපු මෙහෙට ආපු හැමෝම එක්කෝ වෙන රටකට ගියා ඒ කට්ටිය ජොබ් රටවල ජොබ් කරනවා. ඒ අරගෙන ඉතුරු හැමෝම මෙහෙ ජොබ් එකක් කරනවා. හරියටම ඩිග්‍රියටම ඉගෙනගත්ත ඩිග්‍රියටම අදාළ ජොබ් කරනවා අන්තිම 80 90ක පිරිසක්. එහෙම නැතුවත් සාධාරණ පඩියක් අරගෙන හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් ජොබ් එකක් හැමෝම කරනවා. දැන් මෙහෙ අපි උදාහරණයකට ගත්තාම තව කෙනෙක් හිතන් ඉන්නව නම් මම MS එකෙන් පස්සේ මට තවදුරටත් තව ස්ටඩීස් කරන්න යන්න පුළුවන්ද මට PhD එකක් කරන්න පුළුවන්ද ඒ වගේ කෙනෙක් හිතන් ඉන්නවනේ ඒකටත් උත්තරය ඔව්. ඒ කියන්නේ අපි මෙහෙදි සාමාන්‍යයෙන් අපි දැන් ලකුණු මට්ටම දෙන්නේ 30 32 කියන සීමාවේ ගොඩක් දුරට 30. ඒතකොට 30න් ලකුණු 25 රෙඩි තියෙනවා නම් ස්කෝලර්ෂිප් එකකුත් එක්කලම PhD එකට ඇප්ලයි කරන්න සුදුසුකම් තියෙනවා. 24කට එහා තියෙනවා නම් ඇත්තටම ඉතාලියෙන් පිට වෙන EU රටකට ස්කෝලර්ෂිප් එක සඳහා ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඉතාලිය වගේම අනෙක් රටවලත් මේ අපි කන්සිඩර් කරන්නේ PhD එක ජොබ් එකක් විදියට. එතකොට තමයිගේ කැරියර් පාත් එක ඔරියන්ට් කරගෙන ඉවරලා MS එකෙන් පස්සේ ඒ විදිහට ඉස්සරහට යන්න chance එක අනිවාර්යයෙන්ම තියෙනවා. horticulture ඊළඟට sustainable agriculture ඒ වගේ agriculture side එක සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒත් එක්කම apply කරන විදිහ යුනිවර්සිටි ගැන දැනගන්න ඕන නම් මට direct contact කරගන්න පුළුවන්. නම දන්නවා. එතකොට correct contact කරලා මම විස්තර දාන්නත් පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එක ඉවර කරනවා මෙතනින්. ඔය විස්තර ටික අපි සරලව කතා කරේ පොඩි අදහසක් ගන්න අලුතෙන් ඉන්න කට්ටියට. කාට හරි තවත් ප්‍රශ්න දැනගන්න තියෙනවා නම් ඒවට උත්තර ඕනේ නම් අපෙන් උත්තර ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න යටින් මේ මොනවා ගැන දැනගන්න ඕනේ කියලා අපි ආපහු ඊළඟ වීඩියෝ එකක් හදන්නම් ඒ සම්බන්ධයෙන්. ඊට අමතරව මේ ඇප්ලයි කරන්න ඕනේ නම් සපෝට් එකක් ඕනේ නම් යුනිවර්සිටිස් වලට අපි contacts numbers මේකේ තියෙනවා. YouTube channel එකේ තියෙනවා, Facebook එකේ, Instagram එකේ, TikTok ඔක්කොගෙම තියෙනවා. ඒ හරහා contact කරන්න
ඉස්සරහට අපි මේ කතා කරගෙන යන් පෞද්ගලිකව කාට හරි උදව්වක් ඕනේ නම්. එහෙනම් බයි.